කට්ටිය ඔය අපි ගන්න ගංගාවක බොටල් එකට වඩා මේක ටිකක් වෙනස්. මේ ඔකට මේක බැලු බැලමක් පේනවා ඇති. සාමාන්‍ය අපි දන්න ගංගාවක් කියන්නේ කන්දක් උඩින් දිය පාරවල් එකතු වෙලා දියල් නිර්මාණ කරලා පල්ලෙහාට එකතු වෙලා මූදර ගලාගෙන ජල ධාරාවකට අපි ගංගාවක් කියනවා. මේක ඊට වඩා වෙනස්. මේක භූමිය අභ්‍යන්තරේ. පොළොව යටින් ගලාගෙන ගියපු ගංගාවක්. භූමි කම්පාවක් නිසා විවරච්ච පැල්මකට මේ විතර වතුර පිරලා මේ වෝටර් බොඩි එක නිර්මාණ වුණා කියලා තමයි විශ්වාස කරන්නේ. මේකේ දූපත් 64ක් තියෙනවා කියලා අධිකාලය කියනවා. නමුත් අද අපට දකින් දූපත් 64ම හොයන්න නැහැ. එතකොට මේ සමහර දූපත් ජිලා බැස්ස කියනවා, සමහර දූපත් සීදිලා ගියා කියනවා, සමහර දූපත් මේ කඩලන් ශාක නිසා ඒකාපත් වුණා කියලා කියනවා. එතකොට මාදුගඟ ලෝකයේ තියෙන රැම්සා තෙත්බිම් වලින් හොඳම රැම්සා තෙත්බිමක් විදියට නම් කරලා තියෙනවා. ඒ වගේම මාදුගඟ ලෝක උරුමයක් කරලා තියෙනවා. ඒ කියන්නේ එච්චර වැලියු එකක් තියෙන නිසා මාදුගඟ ලෝක උරුමයක් කරලා තියෙනවා. ඒ වගේම රක්ෂිතයක් බවටත් පත් කරලා තියෙනවා. මොකද මේකේ වැලියු එක අපි අනාගත පරම්පරාවට ආරක්ෂා කරලා දෙන්න ඕන නිසා මේක රක්ෂිතයක් බවට පත් කරලා තියෙනවා. එතකොට අපි කතා කරන්නේ මේකේ දූපත් 64ක් ගැන. දැන් ඔයගොල්ලෝ කිව්වට විශ්වාස කරයිද නැහැ මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මාදුගඟේ සෙකන්ඩ් ලාර්ජස් අයිලන්ඩ් එක මහලදුව කියන අයිලන්ඩ් එක දැන් අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට අපට දැනුනේ නැහැ මේක දූපතක් විද්දිය. මේක ගඟ ගොඩාක් පටු වෙන තැනදී ලෑන්ඩ් එකට පාලමකින් ජොයින්ට් වෙනවා. ඒතර අපිට මේක දැනුනේ ගොඩබිම්මෙම කොටසක් විදියට. එතකොට මේකේ නම මහලදුව. මේකේ නම වැටිච්ච විදිහ පොඩි කතාවක් තියෙනවා. මම එකක් මතක් කරන්න. ආදි කාලේ නම වැටිච්ච විදිහ. ආදි කාලේ මහලෙඩේ කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා අහලා තියෙනවද? නැතුවේ. මහලෙඩේ කියලා හඳුන්වනවා ලාදුරු රෝගය. ඒ කාලේ ලාදුරු රෝගෙට බෙහෙත් තිබිලා නැහැ. මේක හැදුනාම ඇඟිලි පුරුකේ ඉඳලා හැරිලා ගිහිල්ලා මහා දුක්ඛිත මරණයකට පත් වෙනවා කියලා අපි අහලා තියෙනවා. එතකොට මේක තව කෙනෙකුට බෝ වෙනවා මාරාන්තිකයි බෙහෙත් නැහැ. මේක වළක්වා ගන්න ඒ කාලේ කරපු එකම උපක්‍රමය තමයි ලෙඩේ හැදුනා කියලා හඳුනාගත්ත කෙනාව ගිහිල්ලා දැමලු ජනාවාස වලින් තොරව තියෙන වෙනම දූපතක. ඒතර මහලෙඩේ තිබිච්ච දූපත මහලදුව වුණා කියලා තමයි කියන්නේ. දැන් බය වෙන්න එපා මේ නම වැටිච්ච විදිහ. ඉස්සරහට ඔයගොල්ලෝ මේ මෙතන පේන්නේ පොඩි අයිලන්ඩ් එකක් අප්පලදුව කියන අයිලන්ඩ් එක. ඒකට ෆොරණ කෙනෙක් මෑතකදී පාලමක් හදලා දුන්නා. දැන් ඒගොල්ලෝ පාලමෙන් එහා මෙහා යන්න පුළුවන්. ඉස්සරහට යනකොට කටුදුව, දිමිදුව, මඩදුව, ගල්මන්දුව, පෙරිමරක්දුව, තිමියදුව විතර අයිලන්ඩ්ස් අපිට ගොඩාක් හම්බෙනවා. අපි ওই දූපත් පාස් කරන් ගිහලා ඉස්සෙල්ලම බහිනවා කුරුඳු තලන දූපත. එතන ගිහිල්ලා අපේ පැරණිනෝ ජීවත් වෙන්න කරපු දේවල් මොනවද කියලා විදේශිකයන්ට කරලා පෙන්නනවා. ඒකවල කුරුන් තල්ලා පෙන්නනවා. අතින් පොල්ලතු දින විදිය පෙන්නනවා. ඒ වගේම අතින් ලනු අඹරන විදිය පෙන්නනවා. මේ දේවල් ක්‍රියාකාරකම් පෙන්නලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේවල කුරුඳු නිෂ්පාදන මොනවා හරි අපි ගෙදර ගෙනියන්න ගණේවි කියලා. එහෙම ගත්තොත් ඒක ඒගොල්ලන්ට කරන ජීවත් වෙන්න කරන උදව්වක් වෙයි. ඊට පස්සේ වලදුව මීර්ලදුව කියන දූපත් දෙක අතරින් ආදි කාලේ උරුපාරු ගමන් කරන ගමන් මාර්ගයක් තිබුණා. දැන් මේ ගමන් මාර්ගය කඩුලාන ගුහාවක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා. මේ කඩුලාන ටනල් එක ඇතුළෙන් අපි ඉස්සරහට යනවා. යනකොට අපට හම්බ වෙනවා මුවන්දුව. මුවන්දුව කියන මුවදොර පිටි දුව කියන එක. මීර්ල දුව. නයි දුව. නයි දුව කියව මෙන්න බය වුණා. නයි දුව අද ගියත් නයි හොයන්නේ නැහැ. දූපතේ නම විතරයි නයි දුව කියන්නේ. එතකොට මේ නම වැටලා තියෙන කොහොමද දන්නවද? මේ වටේ ගෙවල් වලට ආදි කාලේ ඉඳලා නයික් ආවහම අපේ අය ණය සර්පේක් වුණත් මැරුවේ නැහනේ. බොහොම කරුත්වෙන් සැලකුවා නාගලෝකෙන් ආවගෙන විවිධ ජනප්‍රවාදනේ. ඉතින් වත්තක නායක ආව ජීවිත හානියක් වෙන නිසා අල්ලලා පුරේක දාගෙන ආදි කාලයේ එන්න බැරි වෙන කියලා ගිහින් රිලීස් කරන අයිලන්ඩ් එකට ගිහින් නම තමයි නයිදුව. ඒගොල්ලෝ හිතුව දූපතට දැම්මම ආපහු එන්න බෑ කියලා. අද අපි කවුරුත් දන්නවා නෑ කියන්නේ උරගේ. මෙයාට වතුරේ පීන්ලා යන්න පුළුවන්. මෙයා ට්‍රිප් එකක් ගියාගේ ඔරුවෙන් ගිහිල්ලා අවශ්‍ය තැනකට පීන්ලා යනවා ඇති. අද ගියත් නයිදුවේ නයි නම් හොයන්න නෑ. නයිදුවේ ආපතෙන් දින ගඟේ තියෙන පුංචි මයිලන්ඩ්. මේකට ආදි කාලේ කියපු නම දන්නවද? හරි. මේකට කියපු නම තමයි සතපහේදුව. මේක නම වැටිච්ච විදිහ අපි හොයන් ගියොත් මේක ටිකක් කොටු හැඩය වගේ. ඒතර අපේ කොයින් එකත් ඒ හැඩේනේ. එතකොට මේ ෂේප් එක නිසා සතපහේදුව නම වැටුණා කියලා විශ්වාසයක් තියෙනවා. තව කතාවක් තියෙනවා මේ දූපත සතපහකට වික්කා කියලා. කොහොම වුණත් ගත්ත කෙනෙකුත් නැහැ වික්ක කෙනෙකුත් නැහැ. මේ දූපතේ නම සතපහේදුව තමයි. මේක අපි බෝට්ටුවේ ඉඳන් බලන් බලලා පුංචි තැනක්. ඒකක් බලාගෙන අපි යනකොට අපට හම්බ වෙනවා ගඟේ තියෙන ලොකුම දූපත. ඒක මහා දූපත. ෆැමිලිස් 200ක් වගේ ඉන්න අයලට. ඉස්කෝලයක් තියෙනවා, පන්සල් දෙකක් තියෙනවා, පෝස්ට් ඔෆිස් එක වෙනම ගම්මාන. මේකට අපි පුංචි කාලේ අපිට මතකයි අපි ගියෙත් පාරුවෙන් තමයි 1975 ටිකට් එක
දූපත ඇතුළට ගිහිල්ලා ආයෙ ගෙනල් දාන්න. ඉතින් මේ ගමන දුෂ්කර නිසා මේකට පාලමක් හදලා දුන්නා. අඩු වේදමේ පාලම හදන්න ඕන නිසා රේල් පීලි බේස් කරන් පාලම හැදුවා. දැන් නම් පාලම අබලන් වෙලා තියෙන මෝටර් බයික් එකක් විතර වාහනයකට ගෙන යන තුරන් ඒගොල්ලෝ ප්‍රධාන සැප මාර්ග විතර බෝට්ටු භාවිතා කරනවා. අපි ඒකත් පාස් කරගෙන යනකොට අපරාම වෙන කොද්දු රජමහ විහාර තියෙන අයිලන්ඩ් එක. ඒක අක්කර 3මාරක් වගේ පුංචි අයිලන්ඩ් එකේ පන්සල විතරයි තියෙන්නේ. අවුරුදු 2500කට වඩා පරණ පන්සලක් කියනවා. තාතන් වහන්සේලාත් වැඩ හිටියා කියනවා. අනුරාධපුරයේ තියෙන ශ්‍රී මහා බෝධි දෙතිස්ඵල බෝධිනාන්සල එකක් ඒවකට රජ කරපු දේවානම් පීතිස්ස රජතුමා මේ පන්සලටම ගෙනලා රෝපණය කරා කියලා තමයි ඉතිහාස පොත්වල කියන්නේ. ඒ වගේම විශ්වාස කරනවා අදටත් මේ බෝධිනාන්සය පන්සලේ වැඩ ඉන්නේ කියලා. ඒකට තව ඉතිහාස කතාවක් තියෙනවා දළදා වහන්සේ ලංකාවට වැඩම කරන් එනකොට රටේ අභ්‍යන්තරේ කැරල්ලක් තිබුණලු. රහසිගත ස්ථාන රඳව තමයි ඒවකට අනුරාධපුර රාජධානියට මේ දළදා වහන්සේ වැඩම කරන් ගියා කියන්නේ. හේමාර දන්දකුමරු මෙතන වැලි තොටින් ඇතුළේ වැලි තොට කියන්නේ ආදි කාලේ මේ ගඟ හැඳුනගෙන වැලි ගඟ විදියට. මේක මුහුදට වැටෙන තොට හඳුන්වලා තියෙන වැලි තොට විදියට. එතනින් ඇතුල් වෙලා මේ ගඟ දිගේ ඇතුළට ගිහිල්ලා පොද්දු රජමහා විහාරයේ තියෙන දූපතේ මේ පන්සලේ වැලි වලින් කොටක් කරලා දළදා වහන්සේ තැන්පත් කරලා කාලයක් වැඳුම් පිඳුම් කරලා තිබුණලු. ඉතින් ඒ වගේ වැදගත් පන්සලක් තියෙනවා. ඒ වගේ ලස්සනයි පන්සල. එතනත් බලාගෙන අපි එනවා මේ පැත්තට ගල්මන්ද දූපතත් එක තියෙන ෆිෂ් තෙරපි එකට. ඒකේ නම් ඉන්නේ මොසැම්බික් කියන මාළුවා. ඒගොල්ලෝ ඇෆ්‍රිකන් මාළු වර්ගයක්. ඇෆ්‍රිකන් වල කළු නැහැ ලස්සනයි. පාෆ්ලා වගේ ලස්සන මාළු වර්ග. මේගොල්ලෝ කරන්නේ අපේ කකුල් වල තියෙන මැරිච්චාම සක් කරලා ගන්න ක්ලීන් කරන එක කරන්නේ. මේක ආයුර්වේදයේ සලකන ස්නායු වලට කරන හොඳම ට්‍රීට්මන්ට් එකක් විදියට. ඉතින් මේක අපේ කට්ටිය නෑ ට්‍රීට්මන්ට් එකකට ෆන් එක. ඉතින් ඇඩිෂනල් charge එක රුපියල් 300ක් විතර වගේ අරගෙන තමයි ඒගොල්ලෝ කරන්නේ. ඔයගොල්ලන්ට කැමති නම් එතනට මේ ට්‍රීට්මන්ට් එක ගන්න පුළුවන්. ඒක බොහොම විනෝදයි කියලා තමයි කට්ටිය එතනට යන්නේ. ඒකත් කරගෙන මේ පැත්තට එන්න පුළුවන්. පැය එකමාරක් දෙකක් විතර වගේ යනකොට අපිට ඔය රවුම කීලා එන්න පුළුවන්. හරිද? දැන් බෝට්ස් ගියපු ටික ඉන්න තියෙනවා. ආවම ඔයගොල්ලන්ටත් නැගලා යන්න පුළුවන්. හරිද? ඒකන් චුට්ටක් ඉන්න. අද පොඩ රස් එක වැඩි නිසා තමයි බෝට්ස් ඉස්සලා බුක් ගාලා. අපිට අල්ල ගන්න වෙන්නේ ඊට පස්සේ. අන්නේ උඩට. ආයේ ඔයගොල්ලෝ තින්නේ. යාළුවට ලැහි කියලා අපි ආවේ නැද්ද බං? ආයේ ඔයගොල්ලෝ තින්නේ මේ වගේ. අයියා ඉන්නවනේ වඩ වෙනද? ඔයගොල්ලෝ සිද්ධිය ගන්නද? මෙයා මොනවද? ඔයා උඩ නටන්න එපා යයි බුක් ගාලා. අයිල ගන්නත් දෙයක් ඔන්න අද අපි සෙට් එකම ඇවිල්ලා ඉන්නේ මාදුගඟ. තව එකේ කියලා වඩේ. ගඟත් පෙන්නන්න. කොහොම ඉන්න ගමන්? දුරු වැඩක්. මේවන් පොඩ පාත්තට ගියා. ෆෝන් එකක් දෙන්න ඕනේ. ටක්කල් ෆෝන් එකක් දෙනවා. අයියෝ. ඔව් පොඩ්ඩක් ගන්න තව එකක් ගමු. ඊපත් එනි. අනේ එකක් ගන්නකො. ඔස්ස ගන්න බෑ.
මංජේ පොඩ්ඩක් වාඩි වෙනවා. දැන් පොඩ්ඩක් ඒක සත පහකට තමයි ඉක්ක කියන්නේ. නෑ යාර කියනවා එහෙම විශ්වාස එකක් තියෙනවා. මේක සත පහේ හැඩේ ඉඳ එහෙම විශ්වාස කරනවා. අනික සමහර කතාවක් තියෙන සත පහකට ඉක්ක කියනවා. ඉක්ක කියනවා. කොහොමද සත පහකට පාත්